අද අපි යන්නේ වෝටර් වර්ල්ඩ් එක වටේ පොඩි රවුමක් ගිහින් යමු. දැකලා නැති අයට බලා ගන්න පුළුවන්. යම් වෝටර් වර්ල්ඩ් වලට. එන්න යන්න. ඉතින් යාළුවනේ අපි වෝටර් වර්ල්ඩ් ඇවිත් ඉන්නේ. මේ බලන්න පුළුවන් මෙතන ඉන්නවා මේ. මෙතන ඉන්නවා ඉතින් ලස්සන මාළු ටිකක්. ඉතින් අපි තවත් ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මෙහෙම ඉස්සරහට යද්දී බලා ගන්න පුළුවන් මේ මෙතනත් මේ විදියට ටැන් ටිකක් තියෙනවා මේ. ඒ වගේ ලස්සන ටැන් ගොඩක් බලා ගන්න පුළුවන් ඉතින් වෝටර් වර්ල්ඩ් එකේ. ඉතින් අද කැලණිය වෝටර් වර්ල්ඩ් එකට ආවා. ඉතින් මේ ඇවිත් ඉන්නේ ඔන්න ලස්සන තැනකට ඇවිත් ඉන්නේ. ලස්සන කියන්නේ නිකන් ලස්සන තැනක් නෙමෙයි වෝටර් වර්ල්ඩ් එක. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔය මෙතන තියෙනවා ලොකු මාළු ඉන්නවා. අකහරු යාළුවනේ ඔයාලට පෙන්වන්නේ ඊටාම දුර්ලභ දසුණක්. මේ මෙතන ඉන්නවා මේ ජලය නැතුව වසර දෙකක් ජීවත් විය හැකි මස්සෙක්. ඉතින් මේ උන් බිත්තර දානවා දැන් මේ කලාතුරෙන් දකින්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජලය නැතුව වසර දෙකක් ජීවත් වෙන්න පුළුවන් මාළුවෙක් තමයි ඉන්නේ මේ. යාළුවනේ මේ ඉන්නේ විදුලිය නිපදවී විය හැකි ලොව භයානකම මත්ස්‍යයා තමයි මේ ඉන්නේ. මේ මෙතනින් බලා ගන්න පුළුවන් මේ මිරිදිය මත්ස්‍යයෙක්. ඒ වගේම ලොව භයානක මත්ස්‍යයෙක් කියලායි හඳුන්වන්නේ. හේතුව තමයි මෙයාට පුළුවන් විදුලිය නිපදවන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා තමයි ලොව භයානකම මත්ස්‍යයා විදියට හඳුන්වන්නේ. හලෝ යාළුවනේ මේ පෙන්වන්න යන්නේ නින්ජා ඉස්සෙක්. නින්ජා ඉස්සෙක් මේ ඔව් මේ ඉන්නවා. උන් බලන්නකෝ කොහොමද වැඩ කෑල්ල කියලා. මේක zoom වෙන්නේ නැහැ පෙන්වන්න. මේ තමයි ඉන්නේ නින්ජා ඉස්සෙක්. ඔය ඕම් පේනවද? ඔය දැකලා නැති අයට ඉතින් බලා ගන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඕන් ඔය පේනවනේ වැඩ කෑල්ල. ඉතින් ගොඩක් දරුණු ඉස්සෙක් කියලා තමයි මේ උඩ විස්තරයක් දාලා තියෙනවා. ඒක දාලා තියෙයි. අනේ යන්නේ.